හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාගේ ක්‍රෂ්ගේ හිතේ මේ වෙලාවේ තියෙන සිතුවිලි මොනවාද කියලා. ඉතින් වෙනද වගේම ෆයිල්ස් දෙකක් තියෙනවා. හොඳට හිතලා ફોකස් කරලා ක්‍රෂ් එක ගැන හිතලා ඔයා මේ ෆයිල්ස් දෙකෙන් ඔයාට හිත යන ෆයිල් එක තෝරන්න. හෙලෝ මගේ ෆයිල් නම්බර් 1 තෝරගත්ත යාළුවනේ. ඉතින් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එකේ හිතේ තියෙන සිතුවිලි මොන වගේ ඒවාද කියලා. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයාගේ පර්සන් මේ වෙලාවේදී ලොකු බරක් හිතේ තියාගෙන ඉන්නවා කියලා මට පේනවා. සමහර විට මේ ඔයාගේ පර්සන් ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති. සමහරක් අය ගොඩාක් මහන්සි වෙලා රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් ඇති මේ කෙනා. ආදරය රිලේෂන්ෂිප් කියන දේ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් කියලා හිතන කෙනෙක් තමා මේ ඉන්නේ. එයාගේ ජීවිතේ ටාගට්ස් වලට යද්දී රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ ආදරය වගේ දේවල් බාධාවක් වේවිද කියලාත් මේ පුද්ගලයා හිතනවා. ඒ වගේම මේ වෙලාවේදී හිතනවා එයාගේ මේ ඕල්ඩ් වර්ෂන් එක අයින් කරලා මේ පරණ සිතුවිලි පැටර්න් එක අයින් කරලා අලුත් වර්ෂන් එකකට ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕන කියලා. මේ ජීවිතයේ තියෙන පීඩාකාරී ස්වභාවයෙන් මේ අනවශ්‍ය බරක් ඔළුවේ තියන් ඉන්න ස්වභාවයෙන් අයින් වෙලා අලුත් ඇනබුබක් ගන්න ඕන කියලා එයා මේ වෙලාවේදී හිතනවා. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයාගේ ක්‍රෂ් එක හිතනවා ඔයා ආකර්ෂණීය වගේම විනෝදකාමී කෙනෙක් කියලා. මේ කෙනා ඔයා ළඟ ඉන්න කෙනෙක් නම් ෆයිල් නම්බර් 1 ඔයා නිසා එයා පොසිටිව් විදියට ජීවිතය ගැන හිතන්න පටන් ගන්න ඇති. ඔයා නිසා එයා සතුටින් ඉන්න පටන් ගන්නත් ඇති. ෆයිල් නම්බර් 1 ඔයාගේ ක්‍රෂ් එක වික්ටරි සිචුවේෂන් එකකට ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ එයා කැමති අනිත් අය එයා දිහා එයා සාර්ථක කෙනෙක්, එයා ජීවිතේ දිනපු කෙනෙක් විදියට හිතනවට සහ බලනවට. ඔයා ගැන එයා හිතන්නේත් ගොඩක් පොසිටිව් විදියට කියලා මේ ටැරොට් කාඩ් රීඩින් එකෙන් මට කියන්න පුළුවන්. මොකද මෙතන සන් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. නමුත් ෆයිල් නම්බර් 1 මෙයා සමහර විට ඔයා ගැන කැමැත්තක් හිතේ තිබ්බත් කැමැති කියලා කටින් කියන්න අකමැති ඇති. සමහර විට ඔයාට කැමැති කියලා එයාට පෙන්වන්නත් ලොකු මැලිකමක් ඇති. සමහර අය එයාලව ගාඩ් කරගෙන ඉන්නවා කියලා මට පේනවා. මොකද මෙයාලගේ සමහර අයගේ අතීතේ ආදරය නිසා හිත් වේදනා මෙයාලට ලැබිලා ඇති. ඉතින් එයාගේ හිතේ තියෙන දේ එයා බාහිරව පෙන්වන්න සහ කියන්න අකමැති කියලා මට මෙතන ටෙරොට් කාඩ් රීඩින් එකේ තියෙන එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ ආදරණීය ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්ත යාළුවනේ. අපි බලමු ඔයාගේ ක්‍රෂ් එකේ හිතේ මොන වගේ සිතුවිලිද මේ අවස්ථාවේදී තියෙන්නේ කියලා. ඉතින් ෆයිල් නම්බර් 2 ඔයාගේ කෙනා මේ කාලේදී නම් ටිකක් ස්ටක් වෙලා හරිම බෝරින් එකේ ඉන්නවා කියලා මට පේනවා. මෙයාට ලැබෙන හැම ඔපචුනිටි එකක් වගේම ඉග්නෝර් කරලා අතීතයේ වෙච්ච ඩිසපොයින්ට්මන්ට්ස් සහ එයාගේ ජීවිතයට මිස් වෙච්ච දේවල් ගැන too much focus කරලා හිත ඉන්නවා කියලා මට පේනවා. හැබැයි මෙයාගේ ලොකු උවමනාවක් තියෙනවා මේ කරදරකාරී මෙන්ටල් ස්ට්‍රගලින් සිචුවේෂන් එකෙන් අයින් වෙලා ඔළුව නිදහස් කරගන්නත්. ඔයාලගේ ක්‍රෂ් එකේ ජීවිතේ මේ ළඟදී ලොකු දෙයක් සිද්ධ වෙලා ඇති. එක්ක ඔයාගේ කලින් තිබ්බ රිලේෂන්ෂිප් එක පාටම නැති වෙලා යන්න ඇති. තවත් සමහර අයගේ ෆැමිලි එකේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් ස්වභාව ධර්මයෙන්ම මෙයාට ජීවිතය ගැන යම් අවබෝධයක් පණිවිඩයක් දීලා ඇති. පරණ දේවල් දැන් නැති වෙලා ගිහිල්ලා ඉවරයි. ඔයා ජීවිතය අලුතින් පටන් ගන්න කියන පණිවිඩය මෙයාට ස්වභාව ධර්මෙන් කලින්ම දීලා තියෙනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මට මෙතනදී ඔයාට විශේෂ ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා. මෙයා හිතනවා ඔයා පැෂනේට් හා හොඳ එනර්ජි එකක් තියෙන කෙනෙක් කියලා. නමුත් ෆයිල් නම්බර් 2 මේ වෙලාවේදී ඔයා පිරිමි ළමෙක් නම් ඔයා දැන්මම මෙයාගෙන් ආස්ක් අවුට් කරන්න යන්න එපා. ටිකක් පරක්කු කරන්න. ගෑනු ළමෙක් නම් ඔයා දැන්මම කැමතියි කියලා කියන්න යන්න එපා. ඒකත් ටිකක් පරක්කු කරන්න. කාලය අරගෙන මේ පුද්ගලයාව හොඳට ස්ටඩි කරන්න. මොකද මෙයා දැන් ඉන්නේ එයාගේ ජීවිතේ වෙච්ච දේවල් එයාගේ හිතෙන් අයින් කරගන්න ඔපචුනිටි එකක් හොයන ගමන්. මේ වෙලාවේදී ඔයා රිලේෂන්ෂිප් එකක් ස්ටාර්ට් කළොත් මේක ලොන්ග් ටර්ම් කමිට්මන්ට් එකක් දෙන තත්වයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ සම්බන්ධය රීබවුන්ඩ් රිලේෂන්ෂිප් එකක් බවට පත්වෙයි.
ඒ මොකද ඉම්පල්සිව් ඇට්‍රැක්ෂන් එකක් තමා මේ වෙලාවෙදි මේ පුද්ගලයාට ඔයා ගැන තියෙන්නේ. මෙයා ටිකක් සෙල්ෆිෂ් වෙලා මේ වෙලාවේදී එයාගේ ජීවිතයේ තිබ්බ කරදරකාරී ස්වභාවයෙන් ඉවත් වෙන්න ට්‍රයි එකක් දෙන ගමන් ඉන්නේ. ඉතින් මේ පුද්ගලයා නිසා ඔයාව ටිකක් යූස් වෙන්න පුළුවන්. මොකද මෙයාගේ දුක නැති කරගන්න මෙන්ටල් ස්ටිමියුලේෂන් එකක් හොයන ගමනුයි මෙයා ඉන්නේ. ඉතින් මේ පුද්ගලයා තවත් විදිහකට කිව්වොත් මෙයාගේ ජීවිතේ බවුන්ඩරිස් හදාගෙන ඩිෆෙන්සිව් මෝඩ් එකක ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයා රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තොත් මෙයා ෆුලි ඕපන් වෙන්නේ නැහැ. මෙයා ඔයා ළඟට එන්නේ එයාගේ දුක නැති කරගන්න විතරයි. ඉතින් ෆයිල් නම්බර් 2 තෝරගත්ත අය නම් ඔයාගේ ක්‍රෂ් එකට කොච්චර ලොකු ආසාවක් තිබ්බත් මේ අවස්ථාවේදී චුට්ටක් ලොකු පරිස්සමකින් ඔයා ජීවත් වෙන්න ඕනේ කියලා මට පේනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමා ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක.